කවදා හරි එතුමිය නීතිය ඉදිරියට අපි එතුමිය ගේනවයි කියන එක අපි මතක් කරලා කියනවා. කොළඹ නගර සභාවේ පෙරේදා ඇතිවෙච්ච සිදුවීමේදී අපි දැක්කා විශේෂයෙන්ම කොමසාරිස්තුමිය ඇවිල්ලා එතුමිය පූර්ණ නිගමනයකට ඇවිල්ලා සභාව කැඳවපු වෙලාවේ ඉඳන් එතුමිය රහස් ඡන්දය ගැන තමයි කතා කළේ. එතකොට අපේ කණ්ඩායම විපක්ෂය යෝජනා කළා විවෘත ඡන්දයක් ලබා දෙන්න කියලා. ආණ්ඩුවේ පැත්තෙන් යෝජනාවක් ආවා නෑ මේක අපි රහස් ඡන්දයකට යන්න ඕනේ කියලා. ඒතකොට යෝජනා දෙකක් සභාව තුලට ආවා. සභාව තුලට යෝජනා දෙකක් ආවම එතුමිය ඒ සභාවේ තිබෙන යෝජනා දෙකම සැලකිල්ලට ගන්න ඕනේ. නමුත් එතුමිය ඒ යෝජනා දෙක සැලකිල්ලට ගන්නේ නැතුව දිගින් දිගටම කතා කළේ රහස් ඡන්දයකට යන්න ඕනේ කියන එක. 2012 අංක 22 දරන පළාත් පාලන ආඥා ඡන්ද විමසීම් සංශෝධන පනතේ 66 වෙනි ඡේදයේ සභිකයන් දෙදෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් නගරාධිපතිවරයා වශයෙන් තෝරාපත් කර ගැනීම සඳහා යෝජනා කොට ස්ථීර කර ලැබූ අවස්ථාවක තෝරාපත් කර ගැනීමේ ක්‍රමය පැමිණ සිටින සමාජිකයන් විසින් යෝජනා සම්මතයක් මගින් තීරණය කරනු ලබන විවෘත හෝ රහස් ඡන්දයක් මගින් විය යුතුය. මේ රහස් ඡන්දෙද විවෘත ඡන්දෙද කියන එක හොයන ක්‍රමවේදයේ පනතේ කියලා නැහැ. ඒකට තමයි මාර්ග උපදේශක රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් 2025 එස් ආලෝක බණ්ඩාර ලේකම්තුමා විසින් නිකුත් කරපු මාර්ග උපදේශයක් තියෙනවා. ඒ මාර්ග උපදේශකයේ පැහැදිලිව කියනවා නගරාධිපති සභාපති සඳහා ඡන්ද විමසීම පැහැදිලි බහුතරයක් නොමැති විට ඡන්ද ක්‍රියාවලිය අපේක්ෂකයන් දෙදෙනෙකු හෝ ඊට වැඩි ගණනගේ නම් නගරාධිපති සභාපති තනතුර සඳහා යෝජනා කර ස්ථීර කර ඇතනම් කොමසාරිස්වරයා විසින් සභාවේ සභිකයන් අතර ඡන්ද විමසීමක් පවත්වා නගරාධිපති සභාපති තෝරාපත් කළ යුතුය. ආඥාපනතේ මේ තරඟය සඳහා පියවරෙන් පියවර ක්‍රියාවලියක් දක්වා ඇත. මුලින්ම සභාවේ සභිකයන් විසින් ඡන්ද විමසීමේ ක්‍රමය තීරණය කරනු ලැබේ. එනම් තේරීම විවෘත ඡන්ද රහස් ඡන්ද විමසීමයි කළ යුතුද යන්නයි. එහි ඇත්තේ අපේක්ෂකයන් කීප දෙනෙකු තරඟ කරන ඡන්ද විමසීමකදී තෝරාපත් කර ගැනීමේ ක්‍රමය පිළිබඳව සභිකයන් අතර මතභේදයක් ඇති වුණොත් ඒ සඳහා එක් සභිකයාගේ නම අඬගසා සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් කර බහුතරයේ එකඟතාව මත ඡන්ද විමසීමේ ක්‍රමය තීරණය කළ යුතුය. ඉතින් මේක තමයි මේ මාර්ගෝපදේශක ගයිඩ්ලයින් එකේ කියන්නේ. එතකොට කොමසාරිස්තුමිය මේක කරේ නැහැ. එතුමිය කිව්වා ඉඳගෙන මම පනත අනුව කරනවායි කියලා කිව්වා. අඩුම ගානේ එතුමිය පනතේ තියෙන සෙක්ෂන් එක කියවුවද? අඩුම ගානේ ඒකවත් නියෝජ්‍ය කතානායකතුමනි එතුමිය කිව්වේ නැහැ. එහෙම නැත්නම් එතුමියට තව දෙයක් තිබුණා. ඒක තමයි නගර තබා ආඥා පනත අනුව ගිහිල්ලා අඩුම ගානේ 272 එක F වගන්තිය අනුව නගර සභා ආඥා පනතේ තියෙනවා කොහොමද ඡන්දේ තියන්නේ කියලා. එතුමිය ඒක ගයිඩ්ලයින් එක ෆලෝ කරෙත් නැහැ. ඒකෙන් පේන දේ තමයි එතුමිය පැහැදිලිවම කලින් තීන්දුව අරගෙන ආවා මේක කොහොම හරි රහස් ඡන්දයක් තියෙනවයි කියන එක ආවා. ඒක එතුමියගේ බලහත්කාරකමෙන් ඒ ඡන්දේ පැවැත්තුවා. නමුත් මතක තියාගන්න එතුමිය ඊයේ හැපෙරේදා ඒ ඇසිරීම තුල රාජ්‍ය සේවකයන්ට තිබුණු ආත්මගරුත්වය එතුමිය නැති කළා. එහෙම මධ්‍යම පළාතේ කොමසාරිස්වරියට එක නීතියකුත් බස්නාහිර පළාත් සභාවේ කොමසාරිස්වරියට නීති දෙකක් තියෙන්න බෑ. එක නීතියයි තියෙන්න ඕනේ. නමුත් අවාසනාවකට බස්නාහිර පළාත් සභාවේ කොමසාරිස්තුමිය ආණ්ඩුවේ දේශපාලන උවමනා මත එදා වැඩ කරයි කියන එක මුළු ලෝකෙටම පෙන්වුවා. කොමසාරිස්තුමියට මතක තියාගන්න ඕනේ ඔබතුමිය රාජ්‍ය සේවයේ තිබෙන කෝඩ් ඔෆ් කන්ඩක්ට් ඔබතුමිය විනය කඩ කරලා තියෙනවා. මේ තිබෙන මාර්ග උපදේශනය ක්‍රියාත්මක කිරීම ඔබතුමිය පැහැර හැරලා තියෙනවා. ඒ පැහැර හැරීම තුල ඔබතුමිය රාජ්‍ය සේවකයන්ට තිබෙන ඒ විනය පිළිබඳ ප්‍රශ්නේදී ඔබතුමිය පැහැදිලිවම විනය කඩ කරපු කොමසාරිස්වරයෙක් හැටියට ඉතිහාසගත වෙලා තියෙනවා. කොමසාරිස්තුමිය මතක තියාගන්න මේ පාලකයෝ එනවා යනවා. අද තමුන්නාන්සලා තව අවුරුදු 5ක් ඉන්න පුළුවන් 10ක් ඉන්න පුළුවන්. කවදා හරි මේ ආණ්ඩුව වෙනස් වෙනවා. මොකද අපි දන්නවා මේ රටේ පෞල් පාලනයක් ඇවිල්ලා අන්තිම පුරුක දක්වා බලයේ ඉන්නවා කියාගෙන තමයි ආවේ. අන්තිමට මොකද වුනේ? දෙවනි පුරුකෙන් යන්න වුණා. ඒකින්ද මේ ජනතා මතය කියලා කියන්නේ ගලේ කොටපු දේවල් නෙමෙයි. ජන මතය වෙනස් වෙනවා. දැන් මේ මාස 6කදී තමුන්නාන්සලගේ ලක්ෂ 23ක් අඩු වුණා. තව මාස 6ක් යනකොට අපි දන්නේ නැහැ කීයක් අඩු වෙයිද කියලා. ඒකින්ද කොමසාරිස්තුමියට අපි කියනවා දේශපාලන නායකයන්ට රටේ පාලකයන්ට මොන ආණ්ඩු තිබුණා. එහෙම කඩේ ගිහිල්ලා ඒ වැඩේ කරලා මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදයත් එක්ක සෙල්ලම් කරන්න එපා. එහෙම සෙල්ලම් කරපු ලේකම්වරු අද කොහෙද ඉන්නේ? අද කේලිය රමුක්කල්ලගේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා ඉන්නවා හිරගෙදර. ආගමන විගණනයකේ ඩිරෙක්ටර් ජෙනරල් තුමා ඉන්නවා අද හිරගෙදර. ඊළඟට තව අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරු කීප දෙනෙක් අද හිරගෙදර ඉන්නවා. ඇයි ඒ? දේශපාලන නායකයන්ගේ අතකොළුවක් බවට පත් වෙන්න ගිහිල්ලා Tamanගේ තිබුණ කීර්ති නාමය නැති කරගෙන අන්තිමට හිරේ ලගින්න උනා. ඒ හින්දා එතුමියට අපි කියනවා එතුමිය මේ කරපු ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒ වැඩේට කවදා හරි එතුමිය නීතිය ඉදිරියට අපි එතුමිය ගේනවයි කියන එක අපි මතක් කරලා කියනවා.
කවදා හරි දවසක මේ අවුරුදු 5 නැති වෙන්න පුළුවන්. ඊළඟ අවුරුදු 5 නැති වෙන්න පුළුවන්. නමුත් කවදා හරි දවසක එතුමිය මේ රාජ්‍ය සේවයට කරපු අගෞරවය විතරක් නෙමෙයි රටේ ප්‍රජාතන්ත්‍රවාදයට කරපු අගෞරවයට එතුමියට විරුද්ධව අපි කවදා හරි නීතිය ඉදිරියට එතුමියව ගේනවා. ඒක මේ රටේ ඔප්පු වෙලා තියෙනවා.